මනෝවර්ණ මහතා මම මුලින්ම දුටුවේ සිංහල සිනමා පටයක ගයක් ගිනි තියෙන දර්ශනයකින්. අද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සතුන්ගේ ක්‍රියාකාරකම් නිසා හානිවන ඵලදාව බේරා ගැනීමට ඵලදාව සුරක්ෂිත කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. එමගින් කනකර පවා උකස් කර සිදු කරන වගාවන් විනාශයෙන් ගොවි ප්‍රජාවගේ හදේ ඇතිවන ගින්න නිමා කරලීමටයි ඔවුන්ගේ අරමුණ. ඒක කොහොම සතුටට කාරණාවක්. එතකොට මොකන්ද ඔවුන්ගේ මේ විසඳුම? විශාල දූපතකට රිලවුන් වඳුරන් කුදලාගෙන ගිහිල්ලා ගාල් කිරි කල යුතු හොඳම විසඳුම් තුනක් තිබියදී මොවුන් තෝරාගත් අසාර්ථක පිළියම මා පිළිකුලෙන් යුතුව හෙලා දකින. අනවබෝධයෙන් මෙම ආණ්ඩුව ගත් තවත් අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසයි මම මේ වැඩසටහන ගැන කල්පනා කරන්නේ. මෙතනදී උද්ගත වන පළමු ප්‍රශ්නය නම් එම ගොනුගත කරන සතුන්ට මුහුණ දීමට සිදුවන ආහාර ප්‍රශ්නය. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් දීපු විසඳුම විදියට ඔවුන් කියන්නේ වනාන්තර ආහාර වලින් සුපෝෂණය කිරීම. මේ වගේ දෙයක් රාජ්‍ය ආයතනයකින් අකණ්ඩව නිවැරදිව දීර්ඝකාලීනව කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් පෞද්ගලික අංශයට පෞද්ගලික කොන්ත්‍රාත්කාරයන්ට මේක බාර දෙන්න සිදුවේ. මේක අපි වගේ රටකට අපහසු කාර්යයක්. අනවශ්‍ය වියදමක්. අනිත් ප්‍රශ්නය රිලව්වා වඳුරන් ජීවත් වන්නේ රංචු විදියට. ඔවුන්ට ඔවුන්ගේ නායකයෙකු යටතේ තහවුරු කරගත් බල ප්‍රදේශයක් තියෙනවා. වනාන්තර වපසිරියට ඔරොත්තු නොදෙන ආකාරයේ විශාල සතුන් ප්‍රමාණයක් මේ වනාන්තරය තුල ගාල් කිරීමේ ඔවුන් උරුමය සොයා ඔවුන් සටන් වදීම වළක්වන්න බෑ. ඒ ඔවුන්ගේ ස්වභාවය ගති ස්වරූපය අවසානයේ ඔය තෝරාගත් වනාන්තර මේ වැගිරි අඳෝන කඳුළු කතාවලින් පිරි අර 88 89 භීෂණය වගේ කාල සීමාවක් උදා වීම වළක්වන්නට බෑ. ස්තුතියි.